ගොඩක් ගර්ල්ස් ලගේ ආසම කලර් එක මොකක්ද? පින්ක් නේද? ඉතින් පින්ක් කලර් එකෙන් රෝසස් සෙට් කරලා හදන කේක් ඩිසයින් එකක් බලමුද? මේ කේක් එක කිලෝ එකක රිබන් කේක් එකක්. මුලින්ම නෝමල් බටර් අයිසිං වලින් කේක් එක සෑන්ඩ්විච් කරගන්නවා. දැන් මේ විදිහට කේක් එක හොඳට ක්‍රම් කෝට් කරගන්න ඕනේ. කේක් එකක් හොඳට ක්‍රම් කෝට් කරගත්තොත් ෆයිනල් අයිසිං එක දාන්නත් ලේසි. ඒ වගේම තමයි කේක් කුඩු අයිසිං එකත් එක්ක මික්ස් වෙන්න බලන්නෙත් නැහැ. දැන් මේ විදිහට ෆයිනල් අයිසිං එක දාගන්න ඕනේ. ෆයිනල් අයිසිං එක මං කරගන්නේ පින්ක් ඇන්ඩ් වයිට් කලර්ස් වලින් විතරයි. දැන් කේක් එක හොඳට නීට් කරගන්න ඕනේ. ලයිට් පින්ක් කලර් එකකින් තමයි මං අයිසිං එක හදාගෙන තියෙන්නේ. කේක් එකේ උඩටත් මේ වගේ සිම්පල් ඩිසයින් එකක් මං දාගන්නවා. මේ කේක් එකට මං රෝසස් පාවිච්චි කරන්නෙත් පින්ක් ඇන්ඩ් වයිට් කලර්ස් වලින්. දැන් ඒ ටිකත් මේ විදිහට කේක් එකෙන් තියාගන්නවා. මේ විදිහට තමයි අද කේක් එක මං ඩෙකරේට් කරගත්තේ. ඉතින් මේක තමයි කේක් එකේ ෆයිනල් ලුක් එක. කේක් එක ලස්සනයි නම් ලයික් එකක් දාන්න යන්න.